ශ්‍රී ලාංකීය චිත්‍රපට ශේත්‍රයේ නිලි රැජින ලෙස හඳුන්වන මාලනී පොන්සේකා මහත්මිය දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඉතින් ඒ වෙනුවෙන් කලා ශේෂ්ත්‍රය තුළ සිටින පුද්ගලයන් සහ සාමාන්‍ය මහජනතාවද ඇයට සෙත්පතා බෝධි පූජා පවත්වනු ලබනවා. ඇයගේ ඉක්මන් සුවය පතා ඊයේ දිනේදීද කලා ශේෂ්ත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී බෝධි පූජා පින්කමක් පැවැත්වුණා. ඒ සඳහා විශාල නළු නිළියන් පිරිසක් සහභාගී වී තිබුණා. ඉතින් වයස අවුරුදු 76ක් වන මාලනී පොන්සේකා මහත්මිය ටික කාලයක සිට රෝගී තත්ත්වයෙන් පෙළී ඇති අතර ඇයගේ රෝගී තත්ත්වය වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන්ද ලක්ෂ 50ක් ගත් බවට පසුගිය කාලය පුරා කතා බහට ලක් කළා. ඉතින් ශ්‍රී ලාංකීය සිනමාව ඉහළ තැනකට ඔසවා තැබීමට රංගනයෙන් දායක වූ නිල් රැජිනගේ ඉක්මන් සුවය පතා බෝධි පූජා පින්කමට සහභාගී වීමට නොහැකි වුවද අපිත් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර කමෙන්ට් එකක් දාගෙන යමු.